ලියාගන්න මාතෘකාව probability මේක කැල්ලකින් චූටි උදව්වක් ගන්න පුළුවන් ඔය අර අනුකලනය ගහන්න පුළුවන් නේ කැල්ලකේ ඒවට හරි පොඩ්ඩයි ඉතින් ඒක කරන්න පුළුවන් ඉතින් ලොකුට ටයිම් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට නෝමල් එකේ තියරිටිකලි කියලා ඒ තියරි ටික හරියට අඳුරගෙන තියෙනවා නම් පිළිවෙට ලියාගෙන යන්න තියෙන්නේ කරගෙන යන්න තියෙන්නේ හරි හරියට තියරි දැනගන්න ලියාගන්න probability distribution functions probability distribution functions probability distribution functions තොර පළවෙනි OBT class එක statistical distribution වල එතකොට ඔයාලා ඉස්සෙල්ලම ලියාගන්න මෙතන ලියාගන්න මෙහෙම probability mass function mass කියලා කියන්නේ mass function probability mass function FUNTION probability method PRO BA BI probability mass function හරි probability mass function කියලා එකක් තියෙනවා අපි මේකට කෙටියෙන් කියන්නේ PMS කියලා. ඒක මතක තියාගන්න. sorry PMF PMS හරි. දැන් පොතේ තියෙන PMF කියලා දැන් ඔක අන්තිම පාඩම හරියට තියෙන PMF කියලා තමයි කෙටියෙන් තියෙන්නේ. මේ චූටි පොතක් තියෙන්නේ. මේ කෙටියෙන් තමයි ගොඩක් දේවල් දාලා තියෙන්නේ. මේකට ටිකක් අමාරු අපිට. PMF කියලා කියන්නේ probability mass function. ඒතර probability mass function එක අපි වෙනවද ස්ටඩි කරනවා. දැන් ඊට කලින් මට පොඩ්ඩක් මේක අර මොකක්ද කියලා දෙන්න ඕන. දැන් මේකේ අපි random variables තමයි කතා කරන්නේ. ඒක වෙනම definition එක වෙන මාතෘකාවක් කරලා කරන්න. random variables තමයි කතා කරන්නේ discrete. අර මේකේ ප්‍රධාන දේ තමයි ඒ variable ඒකේ අර මේ එන ඒක තත්ත්ව තියෙනවනේ. ඒවara discrete විවික්ත කියලා අපි කියන්නේ විවික්ත හරි ඒක ඒ જાතිය එක තමයි මේකෙන් කතා කරන්නේ discrete. එතකොට discrete random variables ගැන තමයි මේකෙන් කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් යම්කිසි දැන් මේක මොකක්ද දැන් අපි හිතමු දැන් මේකේ curve එකක් නේ තියෙන්නේ. දැන් අපි මේකේ discrete curve දැන් මේ වගේ curve එකක් නේ ඔක ඇති හැදෙන්නේ. හරි කියන්නේ විවික්ත curve එකක් තමයි හැදෙන්නේ. ඒ curve එකේ හැඩය නිර්ණය කරන එක තමයි probability mass function එකෙන් කරන්නේ. කියන්නේ discrete විවික්ත random variables වල curve එකේ හැඩය නිර්ණය කරන එක තමයි ඕකෙන් කරන්නේ. මේ වගේ එකක් තමයි ඕකෙන් එන්නේ. ඒකෙන් හැඩය නිර්ණය කරන එක තමයි probability mass function එකෙන් කරන්නේ. හරි මේකත් එක්කම ලියා ගන්න තව පල්ලෙහෙන් මම උඩින් ලියන්න ඔයාලා පල්ලෙහෙන් ලියා ගන්න. Probability density function probability ඔය මුල් පාඩම් දෙක තමයි තියෙන්නේ හරි පොතේ විදියට නෙවෙයි මගේ විදියට යන්නේ probability density function ඒකට අපි කියන්නේ PDF කියලා. ඒක කෙටියෙන් PDF කියලා කියන්නේ. එතකොට ඒක simple D වෙන්නත් පුළුවන් capital D වෙන්නත් පුළුවන්. මතක විදියට නම් මේකේ එක තැන්වල එක තියෙනවා. අර මට පොතේ තියෙන විදියට තමයි මම කරන්නේ. simple PDF right simple PDF එතකොට මේ ඒකෙන් අපි random variables කතා කරන්නේ ඒකෙන් continuous random variables ගැන තමයි කතා කරන්නේ CONTI continuous random variables ගැන තමයි කතා කරන්නේ probability density function right ඒකේ continuous කියලා කියන්නේ සංතිතික කියන එකනේ. එතකොට බේසික් ස්ටැටික්ස් එකේ අපි අන්තිමටම අර තිබ්බ කොටස ඉතින් අපි ප්‍රධාන වශයෙන් ඒක අපි මම නම් කරා. භාගයට තාවද මම දන්නේ නැහැ. මට මතක නැහැ ඒක. ස්ටැටික බේසික් ස්ටැටික්ස් වල. ඒකේ අන්තිමට තිබ්බ තැනින් තමයි මේක පටන් ගන්න. හරි. ඒක ඔක්කොම එකම සීන් එක යන්නේ. හරි. දැන් මේකේ ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහට. එතකොට මේකෙත් ඒ වගේම තමයි අර මේ continuous random variables ගැන කතා කරන්නේ. ඒකේ අර curve එකේ shape එක තමයි මේකෙන් හොයන්නේ.
ඒ කර්ව් එකේ ෂේප් එක තමයි මේකෙන් හොයන්නේ. හරි. කර්ව් එකේ ෂේප් එක තමයි මේකෙන් හොයන්නේ. ඊට පස්සේ මෙතන තිබ්බ එකයි මෙතන තිබ්බ එකයි උඩ යට යන ගැහුවේ ඒවා. ඒක probability mass function එකයි probability density function එකයි මෙහෙම මේ දෙන්න දාලා මෙතනින් ලියන්න cumulative distribution function CUMU ඒක ඉස්සර අපි ඉස්සරහට කතා කරන්නේ ටිකක් එහාට යනවා ඒක CUMU LATIVE උඩින් ඒක හරි ඊළඟ CUMULATIVE ඒක 13 වෙනි පාඩමේ තියෙන්නේ CUMULATIVE උතරින් තමයි එතන හැදෙන්නේ නෑ ඕක මේවා බැරනම් ඕක අරක කරන්න බෑ cumulative distribution function ඒකට අපි කියන්නේ CDF කියලා මේක නම් මේ capital D තමයි තිබ්බේ මම මතක විදියට අපි මේක simple D දාගමු simple D තියෙන්නේ මේක වගේ අපි පොත්වල සමහර පොත්වල capital D තියෙනවා අපේ පොතේ simple D තියෙනවා මට මතක විදියට simple D වෙන්නද බලන්න simple වලින් තිබ්බේ හරි cumulative distribution function එක කියන්නේ දැන් මේකේ අර probability density mass function එක නෙවෙයි probability density function එක නෙවෙයි random variables ආකාර දෙකක ඒකෙන් හැදෙන curve එක අපි හොයාගත්තා ඒ curve එකට අදාළ කරන curve එකේට අදාළ කරන දැන් අපිට ඕන කරන ප්‍රදේශය තියෙනවනේ ඒ curve එකට අදාළ කරන මුළු curve එකේම කොහොමත් අපිට ගත්තත් area එක කියන වර්ගඵලය එකයි කොහොමත් හරි ඒතර ඒ curve එකට අපිට යම්කිසි ඕන කරන දැන් අපි curve එකේ යම්කිසි කොටසක් ගත්තට පස්සේ ඒ කොටසට අදාළ කරන වර්ගඵලය තමයි මේකෙන් හොයන්නේ ඒක තියෙන ඉස්සරහ 13 වෙනි පාඩමට ඒකට ඒක OBD එකට ඕන වෙන එකක් නැහැ හරි මේ ටිකෙන් අපිට කරන්නේ curve එක මේව කරන එක. එතකොට දැන් මේ ඔක්කොම මේක අනුකලනෙත් එක්ක අනුකලන අවකලන තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් curve දැන් සාමාන්‍යයෙන් දැන් අපි අවකලනය අනුකලනය කියනකොට only definition එකේ ඒකේ අර anti-log ඒ කියන්නේ sorry ප්‍රතිවිරුද්ධ දෙන්නේ තියෙන්නේ. ඒකේ definition එකේ. දැන් integration එකයි differentiation එකයි තියෙන්නේ definition එකේ තියෙන ප්‍රතිවිරුද්ධ දෙන්නේ. ඉතින් ඒක practically ගත්තම කියන්නේ මේ අනුක්‍රමණයක ස්පර්ශක යන අනුක්‍රමණයනේ අපි practically ගන්න අවකලනයට කියන්නේ differentiations වලට යම් කිසි ප්‍රස්ථාරයක ස්පර්ශයට අඳින අනුක්‍රමණය. ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ මේකට. කියන්නේ curve එක. ඊට පස්සේ ඒකේ වර්ගඵලය දැන් ඒ curve එකට අදාළ කරන වර්ගඵලය ගන්න අපි ඉන්ටිග්‍රේෂන් වලින්නේ. ඒකේ ප්‍රායෝගික භාවිතය ඒක කරන්නේ මේකෙන්. එතකොට මේ දෙන්න දෙපැත්තට දැන් අවකලන අවකලනයටත් කරගන්න කරන එක තමයි මෙහෙන් මෙහෙට යනවා කියන එක. මෙහෙන් මෙහෙට යන්නත් පුළුවන් මෙහෙන් මෙහෙට එන්නත් පුළුවන්. හරි. ඉස්සරහට අපි බලන්න පුළුවන් මම වැඩිපුර දෙයක් කිව්වේ. ඒ මෙහෙන් මෙහෙට යන්න එකයි මෙහෙන් මෙහෙට යන එක දෙක. මේ දෙකම කරන්න පුළුවන්. ඔයාලා පැහැදිලිව ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මේ තුන් දෙනාගේ මොකක්ද කරන්න කියලා. අපි ප්‍රධාන වශයෙන් මේක එක සෙට් යන්නේ. දැන් මේක එක සෙට් එකක්. මේ තුන් දෙනා එක සෙට් එකක්. හරි. ඊට පස්සේ normal distribution binomial distribution Poisson distribution ඒක එක සෙට් එකක්. ඊට පස්සේ joint distribution කියලා ඒක එක විදි ටිකක් තියෙනවා. හරි. හරි. ඉතින් ඒවා ටික ටික වෙන වෙනම ඉගෙන ගන්න ඕන. මේ ටිකේ ඔක්කොම එක වගේ තමයි ගණන් කියන්නේ. අපිට හිතා ගන්න බෑ මේ එයා කියනවා එතකොට මේ දෙන්නගේ ඇස්සේ මෙයා දෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මෙයාගෙන් තමයි දෙන්නේ. density එකෙන් දෙන්නේ. මාස් එකත් sometime දෙනවා. ඒ දෙන්නගේ ඇස්සේ මෙයා දෙනකොට දෙන්නත් ඕන. එතකොට මෙතනට දාන්නේව නෙමෙයි මෙතනට දාන්නේ. ඒකට පොඩ්ඩක් ඔයාලට පැටලෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. මේ සුන්දර අතර වෙනස දැන් තේරෙනවනේ. හරි. ඒක ඉස්සරහට කරගෙන යන්න ලේසි අපි. හරි ඒකේ අනුමාත්‍රකාව ගන්න. probability mass function PMF. මම තීර දෙනවා ඉස්සෙල්ලා පොඩ්ඩක් මගේ විදියට තියෙනවා මේ පොතේ ඒවත් ගන්නවා හරි පොත තමයි ඉස්සෙල්ලා මම වැඩිපුරම මේ කරන්නේ පොතේ සමහර ඒවා තේරෙන්නේ නැහැ ඒවරම පොඩ්ඩක් මම තේරෙන විදියට කියනවා හරි මට තේරෙන්නේ ඉස්සෙල්ලා PM
තේරෙනවද මට දැන් තේරෙනවා මේක බැලුවම ඒනට එක අර සිග්ම ලකුණ එහෙම දාලා අමාරුයි තේරුම් ගන්න. ඒක එහෙම විතර අමාරු වැඩක් නැහැ එහෙම කරලා. එතකොට මේ ලියා ගන්න මෙහෙම මාස් ෆන්ක්ෂන් එක ගැන මම අදහස දුන්නනේ නෝට් එක දාගන්න. probability mass function is මාස් හරි මෑස් හරි දෙකම එක වගේ දෙකම කියන සමාන දැන් ගන්න. probability mass function is a function that gives the probability of each and every value. Probability at each and every value function that gives that the probabilities of each and every value a discrete random variable takes. Every value a discrete random variable takes. හරි. මම ඒක example ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරන්න මම මේක අර ෆයිනල් එක කාපු ගානකුත් හදන්න ඕනේ. ඒක අමාරුයි අර වචන දීලා දෙනකොට. ඒ මම පොඩ්ඩක් ඒ වචන දීපේකකුත් මේ තිබ්බ ගානක් මම අරන් කරන්න. ඉස්සෙල්ලා තා පොඩ්ඩක් ඉස්සරහට ඉගෙන යන්නකෝ. ඊට පස්සේ මම පාස් පේපර්ස් ටිකක් අපි කරනවා. එතකොට ඔක්කොම එකට මේ දෙන්නම මේ මාස් එකයි ඩෙන්සිටි එක දෙක එකට කරන්නේ. මොකද දෙකම එකට තමයි අහන්නේ. ඒ කියන්නේ සමහර ඒවා මේක තියෙන සමහර ඒවා මේක තියෙන. මෙහෙම ලියා ගන්නකෝ. එකම සීන් එක තමයි යන්නේ. ඒ විස්තරේදී වෙනස්සක් නැහැ ලොකුවට හරි. කියන මෙහෙම the probability distribution of දැන් අපේ පොතේදී ප්‍රධාන පොතේ තියෙන ඕක දැන් static distribution කියන එකේ the probability distribution of probability mass function PMF PMF කියලා තමයි ගෙනින් දාන්නේ probability mass function PMF of a discrete random variable capital X in the function PS defined as PX අර random variable එක PS defined as මෙහෙම තමයි අපි ලියන්නේ හරි. ඒ පොතේ තියෙන විදිහට තමයි අපි ගණන් හදන්න ලියන්නේ. මොකද මැඩම්නේ පේපර් මැඩම් උගන්වන විදිහට ප්‍රැක්ටිස් කරන්නේ. හරි PSX. එතකොට මේකම අපිට තව විදිහට ලියන්න පුළුවන් අර probability random variable කියන එක. ඒක x කියලා කියන්නේ දැන් අපි x කියලා කියන්නේ මේක තියෙන බාහිරද අපිට ගණන් ලියද්දි මම ගණන් පැහැදිලි කරනවා. ඒ කියන්නේ ගණන් හදන ඉස්සෙල්ලා ගණන් පැහැදිලි කරනවා. එන විදිය මේකේ තියෙන්නේ අපිට එන්න පුළුවන් අවස්ථා ගන්න. ඒ කියන්නේ ධාතු කැටයක් උඩ දානවා නම් එන එහෙම අවස්ථා ටික තමයි මේකේ ඔක්කොම කියන්නේ. මේකෙන් simple x කියලා කියන්නේ ඒක random එන variables ප්‍රමාණය ගාන තමයි මේ තියෙන්නේ. හරි. ඒක මෙහෙම ලියන්නත් පුළුවන්. අපි ගොඩක් ලාට මෙහෙම ලියන අවස්ථා තියෙනවා. මෙහෙම තමයි මට කියලා තියෙන ලියන ගොඩක් අපි ලියන්නේ. අපි අවුලක් නැහැ ඉතින්. එක විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. දෙකම පාවිච්චි වෙනවා. මේක simple x සාධාරණ වශයෙන් ගන්න simple x කියලා කියන්නේ real number මොකක් හරි real value එකක්.
ඊට පස්සේ ඒකේ properties ටික දැනගන්න ඕන. කියන්න මෙහෙම properties of a PMF. Properties of a PMF. එතකොට the function PS has a following property. following property. ඕක පොඩ්ඩක් අර මම මගේ විදිහට හදලා දෙන්නේ. ඉතින් තියෙන විදිහට මුල් එක නම් අවුලක් නැහැ. අර අන්තිම දෙක පොතේ තියෙන විදිහට තේරෙන්නේ නැහැ. පළවෙනි එක තමයි මේකේ දැන් PMF එකක් නම් මේ properties තියෙනවා. අපිට ඒව පාවිච්චි කරන්න පුළුවන් ගණන් හදද්දී. පළවෙනි එක තමයි for any ඒ කියන්නේ අපි ගානක උත්තරේ හරිද වැරදිද කියලා උනත් ඕකෙන් චෙක් කරගන්න පුළුවන්. S belongs to real number. S belongs to real number. PSX. හරි. ප්‍රථම පළවෙනි. ඒ කියන්නේ ඒකේ probability එක 0 and 0ට equal වෙන්න පුළුවන්. 0ට equal වෙන්නත් පුළුවන්. ඒ වගේම 1ට equal වෙන්නත් පුළුවන්. ඒක වෙන කතාවක්. හැබැයි probability ගත්තොත් එක්ක 0ට equal හරි 1ට equal හරි නැත්නම් මේ දෙන්නගේ ඒ දෙන්න අතර එන අගයක් වෙන්න ඕන. real number එකක් වෙන්න ඕන. x කියන්නේ දීලා තියෙන s real number නේ. හරි. s real number නේ. ඒක නිසා for any s belongs to real number හරි තේරෙනවා. ඒත් එක්කම දැන් අපිට මේ දැන් මෙයාව ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේක මේ මොනවද මේ කියන භාෂාව තේරෙනවද දන්නේ නැහැ. ටික දවසක් යද්දි තේරෙවි. මට නම් තේරෙනවා. මේක මෙහෙමයි දැන් කියන්නේ. දැන් මේකම සමාන කරලානේ දැන් මේක මෙයාට සමාන කරලානේ ගත්තනේ. දැන් මේ කියන එක තේරෙනවද දන්නේ නැහැ. දැන් ඊට පස්සේ මේකෙන් සාධාරණ වශයෙන් අපි කියන්නේ. දැන් මොකක් හරි සිද්ධියක මේක තමයි සිද්ධිය අපි අංකණය කරන්නේ. ඒ කියන්නේ මෙයා තමයි නම් කරන්නේ. දැන් සිද්ධිය මොකක් කරුණාම ධාතු ගැටයක් උඩ දැමීම. ඊට පස්සේ මේ ඒ සිද්ධිය සමාන වෙනෝනේ යාගේ ලැබෙන variables වලට යා ලැබෙන මේ උත්තර වලට. මේ ලැබෙන උත්තර සියල්ලම තමයි මේක නිරූපණය කරන්නේ සාධාරණ. එකක් නෙමෙයි. කියන්නේ ලැබෙන මෙතන තියෙන probability එක හරි random variable එකේ probability එක ඒ ලැබෙන උත්තර probability එක නෙමෙයි. කියන්නේ ලැබෙන answer එක හරි answer එක ධාතු ගැටයක් දැන් 1 2 3 4 5 6 කියලා තියෙන්නේ. මේකෙන් තියෙන අර ඔක්කොම ටික තියෙන්නේ. ඒ කියන්නේ මේකේ සාධාරණ ඔක්කොම ටික තමයි නිරූපණය කරන්නේ. ඒතකොට මේ ලැබෙන ඔක්කොම ටික එකතුව එකට සමානයි කියලා තමයි කියන්නේ. කියන්නේ probability එක ඔක්කොම ටික එකතුව එකට සමාන වෙන්න ඕන. sorry මෙතන එකට නෙමෙයි මේ කියන්නේ එකතුව මෙතන එකතු සිග්මා ලකුණු දාන්න ඕනේ. sorry මෙතන ඒ කියන්නේ ලැබෙන probability එක ඕනම එකක් ගත්තොත් එහෙම මේකම ඇතුලේ තියෙන කතාවක් තමයි මම කියන්නේ මේ විදිහට ලැබෙන ඕනම එකක් ගත්තොත් එහෙම ලැබෙන probability එකේ එකතු එකට සමාන වෙන එකත් හරි. ඒක නෙමෙයි මේ ඒක අන්තිමට කියන්නේ මම මේකේ දැන් කියන්නේ මෙතනින් අපි සලකන ඕනම ලැබෙන උත්තරයක් තියෙනවනේ. ඒ උත්තරේ probability එක මේකේ දැන් මෙතන තියෙන අපිට ලැබෙන සිද්ධියේ probability එක තමයි මෙයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ probability එක විශාලව සමානයි බිඳුව වෙන්න ඕන. හරි. විශාලව සමානයි බිඳුව වෙන්න ඕන. හැබැයි ඕනෑම සාධාරණ වශයෙන් සලකන ඕනෑම සිද්ධියක probability එක එකට අඩු වෙන්න ඕන. එකට සමාන වෙන්න බෑ. හරි. මේක එකක් මේක එකක්. ඇයි මේකේ තව සිද්ධි තියෙනවනේ. ඒතර ඕනෑම සලකන එක සිද්ධියක probability එක එකට අඩු වෙන්න ඕන. මේකේ ඕනම සලකන එක සිද්ධියක එක බිඳුවට සමාන වෙන්නත් පුළුවන්. ඒතර ඒ අවස්ථාවට අනුව බිඳුවට සමාන වෙන්න පුළුවන්. ඒක අපි දැන් කොහොම ගන්න ඒක ප්‍රශ්න කරලා අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අර මම අන්තිමට ඉස්සෙල්ලම කිව්ව එක තමයි අපි සලකනවා දැන් මේකේ තියෙන ඔක්කොම සිද්ධි ටික ඕන
මේ සිග්මා ලකුණෙන් කියන්නේ එකතුවනේ පද ටික එකතුවනේ සිග්මා කියන්නේ සිග්මා එකෙන් ගන්න පදවල එකතුවනේ. හරි all x මේකේ තියෙන ඔක්කොම x ටික pr එයා සමාන එකට. එයා සමාන වෙනවා එකට. ඔක්කොම එකතු කරාම එකට සමාන වෙනවා. මේකත් අපි පාවිච්චි කරනවා සමානලාසර ගණන් හදන්න. ඒක ටික තමයි සරලව තියෙන්නේ. මොකද්ද PDF එකක් කියන්නේ තේරුම් ගන්න ඕන. so PMF එකක් කියන්නේ එයා මොකද්ද එයාගෙන් කරන්නේ? එයාගෙන් ලැබෙන්නේ මොන දත්තද? ඒකට ලැබෙන දත්තවල මේ තමයි මූලික properties අපි බලමු ඊට පස්සේ ගණන් එකක් දෙකක්. හරි. මූලික ගණන් දෙකක් දෙකක් බලමු ඊට පස්සේ පාස් පේපර්ස් ටික බලමු. ගොඩක් අපි පාස් පේපර්ස් තමයි ටාගට් කරන්නේ. පාස් පේපර්ස් තමයි මේ කරන්නේ. පොතේ ඇක්ටිවිටීස් කරන්නේ මම අඩුයි කරනවා. හරි. ඒවත් කරනවා සමහර ඒවා ගොඩක් ඒවා කරනවා අඩුයි. හරි. එක්සැම්පල් වගේ දිනනවා නම් කරනවා මම. මොකද එක්සැම්පල් එකකින් තමයි මේ මුළු පොතම යන්නේ. එක එක්සැම්පල් එකකින් එකට එකක් සමානයි. ඒ වගේ තමයි බාහිරට ඇහෙන්නේ. ඒක ඇක්ටිවිටීස් උත් සමහර ඒවා කරනවා. හරි. මෙන්න මෙහෙම පොඩ්ඩක් ලියාගෙන ගන්න. දැන් මේකෙන් අපි මේ පොඩ්ඩක් මේ Q එක තේරුම් කරන්න තමයි අපි ගත්තේ. Consider the role in a fair die. Consider rolling a fair. FAIR die. දාදුකට යන්නේ. ඔව්. die. Let capital X denote the number. 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 Facing up. Since each value is equally likely, since each value is equally likely, since each value is equally likely, the probability mass function, the probability mass function, the probability mass function, the probability mass function can be written as කියලා අපි ඒ කියන්නේ දැන් ওই සිද්ධිය probability mass function එකක ඒ විදියට ලියන්න තමයි යන්නේ. අපිට ගොඩක් වෙලාවට සමහරවිට probability mass function එකක් විදියට දැන් මේ OBT ගොඩාක් ඒවට විභාගයට ආපු OBT අනිවාර්ය වෙනවා කියලා එහෙම කියන්න අමාරුයි. ආවොත් අපිට mass function එක එයා probability mass function ඉදිරිපත් කරලා දීලා අපි එක එක දේවල් ටිකක් තමයි අහන්නේ. සමාලාට බොහොම කලාතුරකින් අපිට නිකන් කතන්දරයක් වගේ විස්තරයක් ඒ වගේ ගානකුත් හදනවා ගණන් කීපයක් හදනවා මේ ඒ වගේ විස්තරයක් දීලා අපිට මාස් ෆන්ක්ෂන් එකක් හදලා ඊට පස්සේ ගණන් එහෙම කරන්නත් කියලා දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ටිකක් අමාරුයි. ගොඩක් වෙලාවට මම මේක දෙනවා. දැන් ඔතන මේකේ කියන්නේ අර විස්තරය කියලා මාස් ෆන්ක්ෂන් එකක් ගන්න කියලා තමයි කියන්නේ. එතකොට PR xx දැන් ඔය කතන්දරේ තේරෙනවනේ. ඒ කියන්නේ දැන් ඕක මේකක් කරාට පස්සේ මොකක්ද දාදුකටයක් උඩ දැම්මට පස්සේ දැන් මේකෙන් S1 S2 S3 S4 S5 S6 පැති 6 තියෙන එකනේ x1 S2 S3 S4 S5 S6 තමයි තියෙන්නේ ඒ මේකෙන් ඒ ටික කියන්නේ ඒ එකිනෙකට අදාළ කරන probability එක තමයි මේ මුළු එකෙන් කියන්නේ තේරෙනවද එතකොට ඕන කෙනෙකුට තේරෙනවා මෙතනට probability එක දාන්න එකකට අදාළ කරන probability එක සාමාන්‍ය එකකින් එක බෙදීම 6යි. එක බෙදීම 6යි. 0යි 1යි 2යි 5යි 6යි. කියන්නේ මුල් x බිඳුව නෑනේ නේ. ධාතු ගැටේ බිඳුව තියෙනවද නෑ. මෙහෙම විශේෂයෙන් කියලා නැහැ සම බිඳුව කියන ධාතුවට යන්නේ නැහැ. බිඳුව දින ධාතුව නැහැ. පැති 6 ධාතු කැටේ බිඳුව නැහැ. සෝරි. 1 2 3 4 5 6.
හරි. බිඳුව නෑ sorry මට බිඳුවයි ආරේ. බිඳුවයි ආරේ. බිඳුව කියන්නේ මොකද්ද? ඔව් බිඳුව එන්නේ අනිත් පැත්තට. හරි. ඒ කියන්නේ පැතියයි ධාතු ගැටේ මේ x වෙනකොට 1 2 3 4 5 6 කියන ඕන අවස්ථාව සැලකුවොත් මේක සමාන සමාකාර එකක් නේ. එතකොට probability එක 1 බෙදීම 6යි. ඒ අර වෙන ඕනෑම අංකයක් අපි හිතුවොත් s වෙන ඕනෑම අංකයක් අපි එනවා කියලා හිතුවොත් ඒකේ probability එක 0. එතනට එන්න බිඳුව. ඒක probability එක 0. ඒ කියන්නේ මේක අපි අද විශ් කියලා වගේ වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ අකුරු ඕක THERWISC sorry FCFC අද විශ් කියලා තියෙනවා. හරි. අද OTHERWISC හරිනේ. එතකොට ඔය වගේ ඔය කියන කතන්දරේ probability mass function එකක් අපිට හදන්න කිව්වොත් මේ වගේ අපිට කරන්න පුළුවන්. හරි මේ වගේ කරන්න පුළුවන්. එතකොට මේකේ x සමාන 1 සිට 6 දක්වා x සමාන 1 සිට 6 දක්වා ගත්තොත් එහෙම ඔක්කොගෙම එකතුව දැන් මේ කතන්දරේ කිව්වම අර කලින් තේරුම් ගන්න මම ගත්තේ එතන x සමාන 1 සිට 6 දක්වා ඔක්කොම එකතුව ගත්තා දැන් මේක ලියනවා නම් මෙහෙම ලියන්න පුළුවන් අපිට. තව කාට හරි එක ලියන්න ඕන නම් එහෙම ලියන්න පුළුවන්. සමාන 1 pr x සමාන 2 කොහොමම අපිට 6 දක්වා ලියන්න පුළුවන්. හරි. එහෙම තමයි ලියන්නේ. probability mass function. ඒතර discrete variable. එතකොට මේක එකයි. එතකොට මේක අර p නියති අවකාශය හේවත් px කියලා අපි ඕනේ කියනවා. මේක එක කියන එකම තමයි මේකෙත් ඔය කියලා එකම තමයි මේක වෙන විදිහකට ඔය කියන්නේ mass function එක. අපි මුලින් මේ වගේ ඉගෙන ගත්තනේ. ඒකෙම එකක් තමයි මේකත්. හරි. මේක distribution එකක් කතා කරන්නේ. හරි. ඒත් එක්කම අපි අර අතන ඉගෙන ගත්ත හැම condition එකක්ම තියෙනවා. ඒ කියන්නේ අපි දැන් මෙතන ඕනෙම එක්කෙනෙක් සැලකුවොත් එහෙම මෙතන එන අගයන් හරියට නිශ්චිත එන අගයන් ටික තියෙනවනේ. ඒ නිශ්චිත එන අගයන් දැන් අපි උතන නිශ්චිත එන අගයන් ඕනෙම එකක් සැලකුවොත් එහෙම මේක එකට වඩා අඩුයි. ඒත් එක්කම මේකේ එන්න පුළුවන් ඕනෙම අගයක් s ට සැලකුවොත් එහෙම බිඳුවට සමාන වෙන අවස්ථාවකුත් ඒ කියන්නේ එකක්වත් එන්නේ නැති අවස්ථාවක් තියෙනවනේ ඕනම එකක් සැලකුවොත් බිඳුව එන්නත් පුළුවන් හැබැයි අනිත් ටික බිඳුවට වඩා වැඩි. ඒතකොට අපි මේ ඒකේ අර ගත්ත කන්ඩිෂන් ටික ඔක්කොම මේකෙන් සැටිස්ෆයි වෙනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේක කොහොමද මේ අපි ගත්ත එක හරි කියලා. අපි ගත්ත එක හරි කියලා. හරි. මේක කොහොමද එකතු කරන් ගියාම 1යට 6ක් නේ එන්නේ. ඒතකොට 1 එනවා. අර අනිත් කන්ඩිෂන්ස් ටිකත් හරි. එතකොට අපි ලියුව එක හරි. එතකොට ඔය වගේ එකක් ලියන්න කිව්වොත් ලියා ගන්න පුළුවන් වෙනවා. ගානක් තියෙනවා ටික අමාරුයි. ඒක හදම ඊළඟට මේක පොඩ්ඩක් බලමු. කොල්ලයි. Kurt window. Kurt vendor. හරි මේ පොඩ්ඩක් තියෙනවා ගානට හරි ලියා ගන්න. A curd vendor කිරි වෙලෙන්ද මම මේක බැලුවේ මොකක්ද කියලා. A curd vendor has observed that
මේ මැද මේක මූලික ඉගෙන ස්ටැටික්ස් වල ඒකයි තියෙන්නේ අපිට අනිත් ගණන් වගේ බල්ලා කරන්නේ නැහැ ඒක හරි ස්ටැටික්ස් ඉගෙන ගන්න ලෙඩ ලියන්න ඕන ගන්න ස්ටැටික්ස් වල ඒකයි තියෙන්නේ හරි ඔයාලට ගොඩක්ම පුළුවන් නම් පොත නම් නැතුව ඇති පොතේ තියෙන ගණන් මේකත් මේ අවුල නැහැ පොඩ්ඩක් ලියලා පුරුදු වෙන්න මුල් ටික විතරයි ඊට පස්සේ මම ඔයාලට පේපර්ස් ටික ඔයාලට හොයාගන්න පුළුවන් ඊට පස්සේ පේපර්ස් වලින් බලලා කරන්න පුළුවන් මුල් ටික පොඩ්ඩක් අර ලියලා යන්න යාර නැත්නම් තේරෙන්නේ නැහැ occurred when the has observed that 70% of the customers buy one container customers buy one container 50% 15% 15% 15% of the customers buy two containers of the customers buy two containers 10% of the customers buy three containers 10% of the customers buy three containers and 5% of the customers buy 5% of the customers buy four containers හරිනේ current vendor has to observe that 70% of the customers buy one container 15% of the customers buy two containers 10% of the customers buy three containers and 5% of the customers buy four containers එතකොට ඒක පළවෙනි ප්‍රශ්නය let capital S be the number of the containers let capital S be the number of containers brought by a randomly chosen customer. Let capital X be the number of the containers brought by a randomly chosen customer. What is the probability mass function of capital X? What is the probability mass function of capital X? අය පොඩ්ඩක් ආයි කියන්න ලියා ගන්න බැරිද? කොහෙන්දද ඔයාලට? මුලින් ඉඳලාද? නෑ මේ පළවෙනි ප්‍රශ්න කොටසේ ඉඳ. Let capital X be the number of containers brought by a randomly chosen customer what is the probability mass function of X? Let capital S be the number of containers brought by a randomly chosen customer. What is the probability mass function of X? හරි ඒකත් අපිට අර වගේම ලියන්න පුළුවන් ඒක ඇත්තට අමාරු නෑ කතන්දරේ පොඩ්ඩක් කියවලා තේරුම් ගන්න පුළුවන් නේ ඉතින් ඒක තේරෙනවා සාමාන්‍ය දේවල් අවුලක් නැහැ ඒක දැන් මෙහෙමයි අපිට ලියන්න පුළුවන් මෙහෙම the probability mass function of capital X can be written as මෙහෙමයි ඕක මේ ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා දැන් අපි මෙහෙමත් ඉගෙන ගත්තනේ ඕක දැන් මම ඒක ලිව්ව නේද අර අතන ඔව් PS එක දැම්මනේ සර්
තාම අර වගුව වගේ අහලා ලියන්නත් පුළුවන් මොකද හරි එහෙමත් හදන්න පුළුවන් ගන්න මෙහෙම ලියන්න පුළුවන් මම සමහර ඒවා එහෙමත් හදලා තියෙනවා මට මතකයි ෆයිනල් ගණන් සමහර ඒවා එහෙම හැදුවා එතකොට දැන් මේක මෙහෙම ලියන්නත් පුළුවන් දෙන්නම අරගෙන ඔක ගන්න පුළුවන් දැන් ඊට විස්තරය පොඩ්ඩක් බලලා විස්තරයට අනුව ලියන්න තියෙන්නේ ඒ එකක් ගන්නවා නම් 70 කියන්නේ දශම 7 බිඳුවයි. හරි නේද? 7 බිඳුව. If x equal to 1. ඊට පස්සේ 15 නේ. 15ක් දෙනවා if x equal to 2. ඒක 10ක් වගේ මතක ගන්න. ඔව්. ඊට පස්සේ 5. if x equal to 3 if x equal to 4 ඒ අර ඕනම එකකට මෙතන ලියන්නත් පුළුවන් මෙහෙම 0 කියලා if other wish කියලා හරි එහෙම ලියන්න පුළුවන් නැත්නම් මේක වෙනම ලියන්නත් පුළුවන් හරි එතනින් ලියන්නත් පුළුවන් නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන් සාමාන්‍ය එකක් විස්තර කරන්න implies that මේ දෙකෙන් මොන එකකට ලියන්න පුළුවන් හරි මම දැන් ඔයාලට පුරුදු වෙන දෙකම ලියනවා P r x equal to x equal to 0 ඒ කියන්නේ 0 වෙන්න අනිත් හැම එකම 0 වෙන්න පුළුවන් හැබැයි if implies that කියලා ගත්තේ if x කියන එක නා මෙතන අපි ගත්තේ මේ එක දෙක තුන හතර කියන අවස්ථා ටික නැතුව අනිත් ටික ඕනම එකක ඕක 0 වෙන්න පුළුවන් 0 වෙන්න පුළුවන් හරි එහෙම ලියන්න පුළුවන් නැත්නම් අතන අද විශ්ල ලියන්න පුළුවන් හරි. තව දෙවෙනි කොටස තියෙනවා පොඩ්ඩක් ඒක මම පොඩි වෙලාවක් දෙන්නම් try එකක් දාන්න. මේක තව විදිහකට ලියන්න පුළුවන් අපිට. සමහරවිට අපිට මෙහෙම කොහොම නොලියම් බහුවක් කාස්ටෙන් ලියන්නත් පුළුවන්. දැන් මේකේ අපිට simple x කියලා දීලා තියෙන්නේ. simple x එනාගියන් ටික. මේක අර දෙන්නගේ ඕන එකක් ගන්න පුළුවන් මම මෙයාව ගන්න. මෙයාගේ දැන් මම යන්නේ මොකද අපිට ගණන් හදන්න තියා දේශිය. 1 2 3 4 ඔහොම ලියලා වෙන්නන්න පුළුවන් හරි. අර ෆන්ක්ෂන් එක ලියන විදිහට මෙහෙම ලියන්න බගුව ගහලා ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. 0.7 බිඳුවයි 0.15යි 0.10යි 0.05යි ලියන්න මෙහෙම let capital N be the ඒක දෙවෙනි පාර්ට් එක let capital N be the number of the customers up to the let capital N be the number of customers up to the first customer to buy 4 containers. First customer to buy 4 containers on a given day
on a given day, what is the probability mass function of capital N? What is the probability mass function of capital? What is the probability mass function of capital N? Let capital N be the number of customers up to the first customer to buy 4 containers on a given day. What is the probability mass function of capital A? Try එකක් දාන්නකො. හරි. මේක ඇහුවේ the capital M be the number of the customer of the first customer to buy 4 containers on the given day. First customer buy 4 containers. Let n be the number of the customer up to the first. ඒ කියන්නේ මේකෙන් n be the number of customer up to the first customer to buy 4 containers. හරි. ඒ කියන්නේ දැන් මෙහෙමයි. ඕකේ ඔයාලා මේ නිකන් ඕකේ අර සුළු කිරීම පොඩ්ඩක් කියලා දෙන්න තමයි මට ඕන උනේ. ඒ කියන්නේ ඔයා මෙහෙම එකක් හිතන්නකෝ. ඕක පොඩ්ඩක් මේ ප්‍රශ්නේ මේක අමතක කරලා මේ වගේ එකක් ඔකට ගැලපෙනවා මේක. ඒක අර අන්තිම උත්තරය ගන්න බෑ අතන. හරි තාම ඒකයි මම කිව්වේ පොත ටිකක් අර පිළිවෙල මදි. මේක අර අන්තිම උත්තරයට යන පොඩි වෙනස කොටසක් ඕන. මේක දැන් මට ඕන මෙහෙම එකක් කියලා දෙන්න ඕන. දැන් ඔයාලට මේ ඕනමුනේ දැන් අපි 4කට වඩා අඩු ටික ගන්නනේ ඕන. එතකොට දැන් අපි එහෙම එකක් හිතමුකෝ. එතකොට මේකේ අපි 4ට වඩා අඩු ටික ගන්න තමයි ඕන. හරි. එතකොට i කියලා තමයි සාධාරණ මේ අපිට අංක සංකේත දාන්න පුළුවන්. එතකොට කුඩාව සමානයි 3. හරි මේක අරගෙන ගණිතීය ප්‍රකාශනයක් වශයෙන් දැන් අපිට මේ වගේ එකක් හොයන්න ඕන නම් කොහොමද කරන්න කියලා වගේ දැනගත්තා නම් හරි. හරි. එතකොට දැන් මේකේ 1 2 3 4 සීන් එකනේ ගියේ. හරි. එතකොට මේකෙන් 3ට වඩා අඩු කොටස නම් PR x සමානයි 1 දාන. PR x සමානයි 2 දාන. PR x සමානයි 3 කියලා එහෙම ගන්නත් පුළුවන්. එහෙම ගන්නත් පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. හරි. එතකොට PR x සමානයි 2 කියලා කියන්නේ දැන් මේක ඕනනම් අපිට තව විදිහකට කියන්න පුළුවන්. capital X වාරයක් උතන simplest අපිට මෙයා simple X වගේ එකනේ ඉන්නේ. මෙහෙම ලියන්නත් පුළුවන්. හරි සමහර තැන්වල එහෙමත් කියනවා. මෙයා simple S වෙනකොට මෙයා මෙතන ඉන්නේ. 2 කොහොම ලියන්නත් පුළුවන්. මෙහෙම ලියන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අර එක කන්ටේනර් සීන් එකේ probability එකනේ. ඒතර 0.7යි විදිහට. මේ තියෙන කන්ටේනර් දෙකක එතන තිබේ 0.15. ඊට පස්සේ අපිට මෙතන තිබේ කන්ටේනර් තුනක. 1.0. ওই ටික එකතු කරලා එහෙම උත්තරය ගන්නත් පුළුවන් මේ 0.95 කියලා. ඔය අහන ප්‍රශ්නෙට උත්තරය ගන්න බෑ හරි. එතන සුළු කිරීම විතරක් පොඩ්ඩක් කොහොමද දැනගන්න. එතකොට කෙනෙකුට ඔහොම සුළු කරන්න පුළුවන්. දැන් අපිට 3ට වඩා අඩු එකක් 3ට වඩා අඩු එකක මාස් ෆන්ක්ෂන් එකක 3ට වඩා අඩු කොටසක් ගන්න ඕන කියලා ආවොත් මේ විදිහට තමයි සුළු කරන්න. ඔහොම සුළු කරන්නත් පුළුවන්. ඒක එහෙම කරන්නත් පුළුවන්. ඒත් එක්කම ඔයාලට මෙහෙම කරන්නත් පුළුවන්. එක කියන එකනේ සාමාන්‍ය ඔක්කොගේම එකතු එකටනේ සමානනේ. එකෙන් 3ට වඩා වැඩියෙන් තියෙන එකන අඩු කරනවා. ඒ කියන්නේ 4 අඩු කරනවා. x සමානයි 4 කියලා ලැබෙන එකන අඩු කරනවා. හරි මේක ඕනනම් තව අනිත් විදිහට කියන්නත් පුළුවන්. මම ක්‍රම දෙකටම දැන්ට ලියනවා. px වලට එක තැන්වල එක විදිහට දකින්න පුළුවන් ඉස්සරහට දැන් පොත්තේ මම්බුණා. මෙතන 4. 4 එකට කීයද තිබ්බේ 2.5. 2.5. 2.5 එකම උත්තරේ එන්නේ.
හරි. දැන් මේක සුළු කිරීම ඔය විදිහට කරන්න පුළුවන් කියලා අදහස ගන්න. ඔක ගාණක් වශයෙන් හදන්න බෑ අපිට. හරි. ගාණක් වශයෙන් මම හදන්න පුළුවන් එකක් දෙන්න. මේක කරන්න මෙහෙම. A game is played as follows. Game is played as follows. ඒක ඔක්කොම පළවෙනි පාඩමේ ඔක්කොම මිස් කරලා තියෙන ඉතින් අමාරුයි. අපි මම මේ කොටස ඕන කරන ටික අරන් කරන්නේ. මේකෙන් අපිට පොඩ්ඩක් ඕක ටිකක් මේක ඔය කොටස ඉගෙන ගන්න මේ ගානක් හදන්නේ. A game is played as follows. A die is rolled. A die is rolled. If an even number turns up. If an even number turns up. If an even number turns up. The score the game is regarded as 10. The score the game is regarded as 10 if the number turning up is 1. If the number turning up is 1. If the number turning up is 1, the score of the game is regarded as 5. Regarded as 5. Other wish. Other wish other wish OTHERWISC. The score of the game is regarded as the number pacing up. The number pacing up. Number paying. Then the score of the game is regarded as the number pacing up. Let the random variable capital X denote the. Let the random variable capital X denote the score of the game. Let the random variable capital S denote the score of the game. What a gun kiva gantia amudu adana puluwan. සාමාන්‍යයෙන් ඔය වගේ එකක් ඉන්න ඉඩ තියෙනවා විස්තරේ දීලා අපිට හදලා එහෙම එන්න ඉඩ තියෙනවා. Game is played as follows. A die is rolled. If an even number turn up, the score of the game is regarded as 10. හරිනේ. If the number turn up 1, the score of the game is regarded as 5. හරි. Other wish. The score of the game is regarded as the number pacing up. Let the hurry. Amaru nene. ඉස්තරේ දාගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි මේ ගාන ටිකක් තේරුම් ගත්තොත් එහෙම ඩයි එකක් උඩ දානවා. ටෝක කරනවා. හරි. උඩ ඉසි කරනවා. එතකොට අපිට 1 2 3 4 5 6 කියලා එන්න පුළුවන්. හරි. එතකොට even numbers තියෙන කීයද? 2යි 4යි 6යි. එතකොට even numbers ආවොත් කියන්නේ 2 4 6 ආවොත් එහෙම තමයි මම ගන්න තේරෙන්නේ. ලකුණු 10යි. ඊටසේ අංක 1 නේ.
අංක 1 කියලා આવොත් එහෙම ලකුණු 5යි. ඊට පස්සේ ලැබෙන අනිත් අගයන් ටික ලැබෙන ස්කෝර් එකම තමයි ලැබෙනවා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ අංකයක් වැටුනොත් එහෙම ඒ තුනම තමයි අංකය වැටෙන්නේ. මේ අංකය වැටුනොත් එහෙම ඒ තුනම තමයි වැටෙන්නේ. හැබැයි ඉතින් එතන වෙනස් සෝරි තුනම නෙවෙයි. ලකුණු 5ක් හම්බ වෙනවා. එයාගේ 5යිනේ. මෙයාගේ 2යි. ඔබ තමයි විස්තරේ තියෙන්නේ. එතකොට මේ 3 වැටුනොත් 3 වැටෙනවා. ආයි මේ 5ට වැටෙන්නේ 5ම තමයි. එක 5 දෙන්නටම එකම ලකුණු ටික තමයි ලැබෙන්නේ. ඕක තමයි විස්තරේ තියෙන්නේ. ඕක තමයි විස්තරේ තියෙන්නේ. හරි. එතකොට ඕකේ මෙයා කියන්නේ the random variable capital X denote the score of the game. හරි. එතකොට ලියන්න පුළුවන් capital X can take capital S can take 3 ගන්න පුළුවන් 5 ගන්න පුළුවන් 10 කියලා ගන්න පුළුවන්. 3 ගන්න පුළුවන් 5 ගන්න පුළුවන් 10 කියලා ගන්න පුළුවන්. හරි ඔබ තමයි විස්තරේ තියෙන්නේ. එතකොට ඕක property density function එක ගහගන්න තියෙන්නේ. අරක මෙහෙම ගහන්නත් පුළුවන් නැත්නම් වගුවක් විතර ගහන්නත් පුළුවන් මම දෙකටම ගහන්න. මැකුවනේ. ඒතර මෙතන මේ අපිට ඉස්සෙල්ලා if x equal to 3 3 කියන අගය ලැබෙන්නේ අතන අංක 6ක් තිබ්බනේ අංක 6ෙන් 3 කියන එක ලැබුණොත් තමයි 3 ලැබෙන්නේ. ඒ කියන්නේ එතන සම්භාවිතාව 6න් එකයි. පැහැදිලිද? එතකොට if x 5 කියන අගයනේ තිබ්බේ අතන. ඔව්. එතන 5 කියන අගය 1 කියන කොටත් 5ක් ලැබෙනවා 5 කියන කොටත් 5ක් ලැබෙනවා. එතන ඔක්කොම 6න් 2ක් ලැබෙනවා. 6න් 2ක් කියලා කියන්නේ එතන සම්භාවිතාව 3න් 1යි. 3න් 1යි. AC. අමා තේරෙනවනේ කේස් එක. එතකොට ඊළඟට මොකද අපි අතන ඊවන් කතාවක් තිබ්බා. ඊවන් අංක 3ක් තිබ්බා. ඒ කියන්නේ 6න් 3යි 6න් 3යි කියලා කියන්නේ 1න් 3යි. if x කියන එක කියන ලකුණු 10ක් ලැබෙනවා. ලකුණු 10ක් ලැබෙන්නේ භාගයක්. ඒ ලකුණු 10 ලැබෙන අවස්ථාව භාගයක් තියෙනවා. හරි. s කියන එක ලකුණු 10ක් ලැබෙන අවස්ථාව භාගයක් තියෙනවා. x කියන එක ලකුණු 10ක් ලැබෙන අවස්ථාව භාගයක් තියෙනවා. ඒක ඔක වගුවක් වශයෙන් ගහන්නත් පුළුවන්. මේ භාගය වගුවක් වශයෙන් ගන්නත් පුළුවන්. හරි. එතකොට මේක ඔතන තිබ්බේ 3 5 10 නේ අපිට ප්‍රධාන දුන් දෙන 3 5 10 px x හරි pr මේක ලියන්න පුළුවන් 1ට 6යි 1ට 3යි භාගයක් කියලා දාන්න පුළුවන්. ලකුණු 3ක් ලැබීමේ සම්භාවිතය 1ට 6යි ලකුණු 5 හරි. මේ දෙකෙන් ඕන එකකට ඔක ගහන්න පුළුවන්. එක කියලා තියෙන්නේ ওই ටික ගන්න කියලා තමයි කියන්නේ. එතකොට මේ තුන් දෙනා එකතු කරාම හරිද කියලා බලන්නකෝ. 1ට 6යි 1ට 3යි කියන්නේ 6ට 2යි. මේක 6ට 3යිනේ. 3යි හරි. එකට සමානයි. හරි. ওই වගේ එකක් තමයි ඔක කියන්නේ. හරි. එතකොට ඔයගේ විස්තරය ඔක බේසික් මේක දැන් අපි පාඩමේ තියෙන මුල් හරිය. ඒ ඔය වගේ එකක් ආවොත් අපිට පස්තාරයක් ඇඳ ගන්න පුළුවන්. මේ ඩිස්ට්‍රිබියුෂන් එක ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන ඒවා අපි ඉස්සරහට තව එක තියෙනවා තව ගණිත කර්මයට ඉගෙන ගන්න. ඒකත් ඉගෙන ගන්න අපි density function එක කතා කරමු. ඔය වගේ එකක් මම තමයි කියන්නේ. හරි. ඊට පස්සේ අපි ලියා ගන්න දෙවෙනි පාඩම probability density function. Density function. Density function.
ලියන්න මෙහෙම density function එක ගැන මම විස්තරයක් කරා. ඒක තමයි සරලව ඒකේ තියෙන විස්තරය. ඒකේ theory ටික තමයි අපි දැනගන්න ඕනේ ඊට පස්සේ. We have referred to a continuous random variable. We have referred to a continuous random variable. Continuous random variable. In introducing the probability density function. Probability density function. Comma, any real valued function fx. Any real valued function fx. को आप में क्या होते दिए नहीं देगा ना नहीं वाली fx defined over the real line can be regarded as density function. It is satisfy the density function. It is satisfy the following condition. Density function. It is satisfy the following condition. ඒකෙත් පොඩි දේවල් ටිකක් තියෙන්නේ continuous random variable එක තමයි ඒකේ අපි capital X කියලා ගන්න. ඒකත් ඕන තරුවක් දාලා ගන්න. Continuous random variable capital X6 කියලා අපි ගන්න. Continuous random variable capital X කියලා ගන්න. Continuous random variable capital X. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම ඕකේ පළවෙනි කන්ඩිෂන් එක ප්‍රධාන වශයෙන් දෙකක් අපිට දැනගත්තම කරගන්න පුළුවන්. For any s belongs to real number. කලින් වගේ පළවෙනි එකේ තියෙන්නේ fx අර අතන මෙතන capital X උනේ. මේකත් අපි අර වගේ ලියන අවස්ථා තියෙනවා. ඒනට අපි මේක එන විදිහත් එක්ක අපි මේ විදිහ තමයි ඔක ලියන්නේ. ඒක මේ විශාලව සමානයි බිඳුව. විශාලව සමානයි බිඳුව. ඒතර අරක මේ ඒකේ ෂේප් එක අපිට අර කන්ටිනියස් නිසා කඩ ගන්න බෑ. නිශ්චිත අපිට පැහැදිලි අගයක් එන්නේ නැහැ වක්‍රනේ එන්නේ. ඒක නිසා එතන අර ඉන්ටිග්‍රේෂන් එකක් තමයි භාවිතා කරන්නේ. ඒක අපි ඍණානන්තයේ සිට ධනාන්තය කියලා ගන්න. ඒතකොට අර මේ වක්‍රේ මේ පැත්තේ කෙලවරේ සිට වක්‍රේ අනිත් පැත්තේ කෙලවර කියන අදහස් තමයි තියෙන්නේ. ඊළඟ වැදගත් කන්ඩිෂන් එක ඍණානන්තයේ ඉඳලා ධනානන්තය fx. ඒක ඒ වක්‍රේ මුළු ඔක්කොම සැලකුවට පස්සේ වක්‍ර ෂේප් ඒ වක්‍ර හැඩය තමයි එතන ගන්නෙ. ඒ ඔක්කොගේම probability එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ probability එක නෙමෙයි. ඒ කියන්නේ මෙතන මේ සලකන වක්‍රයේ හැඩේ මේක එකක් වෙන්න ඕනේ. එකට සමාන වෙන්න. ওই දෙක තමයි ප්‍රධාන වශයෙන් අපි දැනගන්න තියෙන්නේ.
හරි ඊට පස්සේ අපි තව තීර ටිකක් තියෙන විතර දැනගන්න. calculation of probability using PDF. Calculation of probability using PDF. Calculation of probability using PDF. එතකොට probability එක calculations කරන theorem ටික අපි දැනගන්න ඕන. ඒ ලොකු දේවල් ටික සාමාන්‍ය ටිකක් තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් අපි ගණන් ටිකක් හදනවා. අර එක ගණනක් ගන්නවා මම ඒකේ අර සාමාන්‍ය විභාග ගණනක් වගේම තමයි සම්පූර්ණයෙන්ම අහන්න පුළුවන් ගණන කොටසක් ගණනක් ගන්නවා ඊළඟට. මේ මෙහෙමයි. ඒ කියන්නේ දැන් මෙතන calculation of probability scene එකනේ. අපි මේක A අපි මේ සාධාරණ වශයෙන් ඇදලා ගමුකෝ. මෙහෙම. ඔය සාධාරණ වශයෙන් ඇදලා ගමු. එතකොට මෙතන CD කියලා ගන්න. ඒතර වක්‍ර shape එක තමයි එතන ගන්නෙ. එතන PDF එකෙන් තව වෙන case එකක් එනවා. curve එක තමයි ගන්නෙ. curve එකට උන්ට මේ ගන්න එක අවුලක්. දැන් මම මේ කරන ටික අවුල කරගත්තා නම් ඇති හරි. මේක මෙහෙම අඳ ගන්න. CD මේක මෙහෙම ගිහලා ඒක ඉවර වෙන්නත් මේ ආයි සම්බන්ධ වෙන්න බෑ. A B C also මේක තියෙන AC මෙතන D ගන්න කියලා අඩු වෙන්නේ නැහැ මේක. දැන් අඩු වෙනකොට මේක අඩු වෙන්නේ නැහැ නේ. මෙහෙම ගන්න. යන්න පුළුවන්. එහෙමනේ කලින් දිලා. හරි අවුලන්නේ. එතකොට ඔය වගේ වක්‍රයක දැන් මුළු density ඒ කියන්නේ ඕක probability එක ව්‍යාප්ත වෙලා තියෙනවා. අපිට ඕන කරන්න CD කියන කොටස විතරක් නේ. හරි එතකොට අපි ඔතෙන් ගන්න මෙහෙම නෝට් එකක්. Let simple C D belongs to real number R. Let simple C D belongs to real number R such that C less than or equal to D. C less than or equal to D. Then ඔන්න බලන්න මේක කේස් එක PR C ඉඳලා දැන් C ඉඳලා එතන අපි CD කියන අතරේ වෙන්න පුළුවන් මේ random variables ටික ඔක්කොගම තමයි මේ තියෙන්නේ. කියන මෙතන මේ දෙන්නගේ අතර. ඔය දෙන්නගේ අතර. හරි? ඒක ගන්න පුළුවන් සමීකරණ තමයි මේ තියෙන්නේ. දැන් අර කලින් ඍණාන්ත ධනාන්ත කියලා දැම්මේ මේ මේ මුළු ඔක්කොගේම කෙලවරවල ටික. ඒ කියන්නේ මේ කෙලවරයි අර කෙලවරයි. ඍණාන්ත ධනාන්තේ. දැන් මේකේ මුළු වක්‍රෙම නෙමෙයි. ඒ වක්‍රයේ කොටසක්. හරි? එතකොට ගොඩක් අර කොටසක් තමයි එන්නේ. වක්‍රෙම වෙන අවස්ථාවට ඍණාන්ත ධනාන්ත කියලා දාලා ගන්න පුළුවන්. CD ඒක ඉන්ටිග්‍රේෂන් කරලා ගන්න තියෙන ෆන්ක්ෂන් එක අපිට දෙනවා.
එන ඒරියා එක අපි දන්නවා මේ කොහෙන්ද කොහෙටද යන්නේ කියලා අපිට ඉන්ටිග්‍රේෂන් කරලා මේක ගන්න තියෙන්නේ. මේ වගේ එකක් ඉන්ටිග්‍රේෂන් කරලා මේක ගන්න තියෙන්නේ. මම පොඩ්ඩක් නිකන් උදාහරණ ලියලා පෙන්නන්න. fs dx fs ds අර සිම්පල් නේ. අපි හිතමු මෙතන 2 3 තියෙන්නේ කියලා. එතකොට අපිට මේකේ probability density මේ ෆන්ක්ෂන් එකේ ෆන්ක්ෂන් එකක් දෙන්න ඕනේ හැබැයි. ෆන්ක්ෂන් අපි හිතමු මේ ෆන්ක්ෂන් එකේ හැසිරීම f සමානයි es කියලා. දැන් මේක ෆන්ක්ෂන් එකේ es නම් නෙමෙයි මේ එකක් සරපක් හරි. ඊට s ගහන්නේ හරි මොකක් හරි මෙතන මේ අදහසක් ගත්තේ හරි. මේ මුළු ෆන්ක්ෂන් එකේ මේ ෆන්ක්ෂන් එක මේ ෆන්ක්ෂන් එක මේ තියෙන්නේ මේ ෆන්ක්ෂන් එකේ වේරියබල් වෙන විදිය තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මේ වේරියබල් වල මේ යම්කිසි මේ කොටසට අදාළ කරන ඒ ෆන්ක්ෂන් එකේ probability එක තමයි අපිට ගන්න ඕනේ. එතකොට මේක 2 S3 කොහොම තමයි ඔක ගානේ ඇහෙන්නේ. දැන් අපි වයි අහන්නේ කොහොම අපිට උත්තර ලියන්නත් ඕන කොහොම. එතකොට අපි ඔක සමාන කරන්නේ මේකට. 2 ඉඳලා 3ට 1ට s ගානය ds. මේක ඉන්ටිග්‍රේෂන් කරලා උත්තරේ ගන්න. හරි. ඔක ඉන්ටිග්‍රේෂන් කරලා උත්තරේ ගන්න. මේක ඉන්ටිග්‍රේෂන් දැන් මම ඒක කරන්නේ නැහැ. මේක උඩට අරන් එහෙම කරන්න පුළුවන්. මේකේ අදහස තමයි මම මේ කියන්නේ. හරි. මේ තියරිය. මේක තියරිය ලියා ගන්න හරියට. මේක නම් ඕනේ නැහැ. මේක නිකන් බලාගන්න. මේක තියරිය ලියා ගන්න. ඕක තමයි කරන්නලා තියෙන්නේ. ඕක තමයි කරන්න තියෙන්නේ. okay? ඊට පස්සේ තව එකක් තියෙනවා එකේ. ඒකත් ෂොක් එකක්. If capital S is the continuous theorem එක දෙන එක if capital X is the continuous random variable with the PDF කියන්නේ probability density function හරි PDF fx comma then for any k belongs to R if capital S is a continuous random variable with the PDF fx then for any k belongs to R හරි. ඒ කියන්නේ දැන් PDF එකේ යම්කිසි රේන්ජ් එකකට අදාළ විතරයි එන්නේ PDF. ඒ කියන්නේ අගයක්. ඇයි දැන් මෙතන මේ පල්ලයට මේ කරන කොටසනේ අපි ගත්තේ. මේ ඕන කරන කොටසනේ අපි ගත්තේ. එතකොට දැන් මේකේ මේ කියන්නේ අපි දැන් මේව සමාන වෙන අවස්ථාවක් තිබ්බොත් එහෙම දැන් අපි මේක සමාන කරලා එක හරිය එහෙම ගත්තොත් එහෙම මම K කියලා මේක සාධාරණව ලියන්නේ. අපිට එහෙම නෝට් එකේ තියෙන්නේ. මෙහෙම එකකට ගත්තොත් එහෙම මේ යම්කිසි එක තැනකට probability එක අහන්නේ. ඒක එන්නේ නැහැ මොකද මේක දැන් අපි area එකකනේ ගන්න. එතකොට මේකේ PR කෙනෙක් කෙනා මෙයා අපිට ලියනවා නම් මෙහෙම එපා ලියන්න. අර C උඩින් ගත්ත තියරම් එක අනුව ලියනවා නම් මෙහෙම එපා ගන්න ලියන්න. හරි. කොහොම එක එපා ගන්න. කොහොම එකක් ගන්නකොට අපි දැන් ඕක දැන් අපි ඉගෙනගත්ත තියරි එක අනුවට k ඉඳලා k ට fx x ds කියලා නෙන්නේ. ඒක සිම්පල්. ds කියලා නෙන්නේ. ඒතර ඔයාලට තේරෙනවා අනිවාර්යයෙන් මේක ඉන්ටිග්‍රේෂන් එක සාමාන්‍යයෙන් මේ දැන් මේක මතකද දන්නේ නැහැ ඔයාලට. fs ds උනා මේ කැපිටල් fs දාන්න. ඒක සිම්පල් f උඩ තියෙන එක්කෙනාගේ ඍණ යට තියෙන එක්කෙනානේ. ඕකනේ ඉන්ටිග්‍රේෂන් එක දැන් මෙයාගේ ඉන්ටිග්‍රේෂන් එක තමයි මෙයාගේ ඉන්ටිග්‍රේෂන් එක කියන්නකෝ හිතන්නකෝ මේ. හරි ඕක ආදේශ කරාට පස්සේ ඔහමනේ එන්නේ. ඒතර මේකත් කොහෙලා හරි මේක ඉන්ටිග්‍රේෂන් කරලා ආදේශ කරාට පස්සේ fk රින fk කියලා එන එක බිඳුවක්. හරි.
පැහැදිලිද? ඒතර බිඳුව. ඒතර එතන අපිට කොහොමත් එකම දැන් මේන සරල රේඛාවක වර්ග එතන probability එකක් ගන්න බෑනේ සරල රේඛාවක. හරි. ඒක probability එක එන්නේ මේකේ වර්ග. ඒ කියන්නේ මෙතන probability එක නිරූපණය කරන වර්ගඵලයක්. එතන සරල රේඛාවක් නෙන්නේ. එතන එක ගන්න බෑ. බිඳුව. ඒක තමයි කියන්නේ. ඒතර මේක අර සමාන වෙලා තියෙන මොකක් කරයක් අහලා තිබ්බොත් අපිට probability density function එක ගන්න බිඳුවයි. මාස් එක නෙමෙයි. මාස් එක discrete නේ. ඒක වෙනස්. හරි. මේක වෙනස්. මොකද වෙන්නේ තියෙනවා. ඒත් එක්කම තව වැදගත් දෙයක් තියෙනවා ඉගෙන ගන්න. තියරම් එක. තරුවක් දාලියන් therefore comma for a continuous therefore comma for a continuous random variable x මේකට යක්. ඒ කියන්නේ මේක විභාගයට දැන් අපිට එක එක විදිහට ගණන් එනවනේ. ඒතර ඒ ඔක්කොම එකක් කියලා ඔය කියන්නේ. හරි. දැන් අපිට sometime මෙහෙම අහන්න පුළුවන්. PR CX capital නේතර. D ඕම යන්න පුළුවන්. ඒකම සමාන කරලා PR C සංක පැත්තකට සමාන දාලා කොහොම දෙන්න පුළුවන්. මේ ඔක්කොම එකට සමානයි. PR මේ පැත්තට දාලා ওই පැත්තට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙයා PR මේ අපි ඉගෙන ගත්ත එක. මේ ඔක්කොම එකයි. හරි. මේ ඔක්කොම එකයි. මේ ඔක්කොම සමාන වෙන්නේ අර එකම C ඉඳන් D ට fx fxx qx. මේ ඔක්කොම මොකක් ආවත් එකම උත්තරේ එන්නේ. හරි. හරි. ඒතර ප්‍රධාන ටික ඒ ටික ඉවරයි. දැන් ගණන් ටිකක් හදන්න තියෙනවා. තව තියරි ටිකක් තියෙනවා. මම ඉස්සරහට මම ගණන් වලින් තමයි කියන්නේ. ඒ කියන්නේ තුන්වෙනි පාඩම කරන්නේ මම ගණන් වලින්මයි. හරි. PDF describe the shape of the distribution. ඒ shape එක තමයි describe කරන්නේ. හරි. එතන අර shape එක තමයි එන්නේ. ඒක අතන්දරේ එහෙම සරලව තේරුම් ගන්න එක ටිකක් ගැඹුරු තියෙනවා විස්තර. දැන් අදට ඔහොම තේරුම් ගන්න. Variable is the density function. මෙලියන් ගාන. Suppose that capital SP here. Suppose that capital SP here. Random variable with the density function. Suppose that capital S be a random variable with the density function. Suppose that capital S be a random variable with the density function. Variable भाग्य x 0 other elsewhere කියලා තියෙනවා. other wish තමයි හරි. ඒක paper එකේ තිබ්බ ගාන elsewhere කියලා තියෙනවා. භාගයේ දෙන භාගය is 0 to elsewhere තියෙන other wish කියන එක තමයි හරි. පළවෙනි වතාව අනිත් පොඩ්ඩක් try කරලා දාන්න. Suppose that capital S be the random variable with the density function. Find the value of k. මේ විභාගයට එනවා. Find the value of k. හදන්න බලන්න. දැන් ඉගෙනගු තීරණයෙන් හදන්න පුළුවන්. හරි. හදලා කියන බලන්න k value. ඒක දාන්න බලන්න. කීපයක් හදනවා. කවගේ යන්නත් පුළුවන්. ආවනේ. අපි ඉගෙන ගත්තේ 4 S real number R scene එක.
4 මේක අතන simple x කියන එකත් තියෙනවා. simple x විනෝස්තුවා greater than or 0 එක හරි. ඒකත් එක්ක අපි ඉගෙන ගත්තනේ minus infinity infinity equal to 1 කිය. ඊට මේ පංචන එක දැන් මේ density function එකේ curve එක තමයි දැන් උතර කොහරි හැදෙන්නේ. එතන ඕන මෙහෙම තියෙන්නේ දිග්බහට මතක නැහැ මේක මෙහෙම ලියන්න තිබරම ඔහොම හරි අරම හරි කමන්නේ නැහැ. ඔය ඒතර මේ curve එක ඒ කියන්නේ density function එකේ curve එක තමයි මේ දීලා තියෙන්නේ. ඒක බිඳුවයි දෙකයි අතර තමයි පවතින්නේ. එහෙමනේ බිඳුවයි දෙකයි අතර මේ විදිහට මේ function එකේ විදිහට හැසිරෙනවා. එහෙම නැතුව අනිත් ඕනම තැනක බිඳුවක් විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් අපිට මේ සමීකරණය අරකට හිතන්න තමයි තියෙන්නේ. හරි. ඔක තමයි තියරම් එක. ඉතින් දැන් ඉගෙන ගත්ත එක. එතකොට ඒක කේනේ හොයන්න ඕන දෙයාකෝ අවසානයක බිඳුව තියෙන්නේ මෙතන දෙක තියෙන්නේ හේරින භාගයයි x ds equal to 1 ඉතින් ඔක ඉන්ටිග්‍රේෂන් කරන්න දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. දන්නේ නැත්නම් මට කරන්න දෙන්න ඒක ඔයාලා හදා ගන්න ඕන ඉන්ටිග්‍රේෂන්. level 4 නේ level 4 නිකම් මේ ඇවිල්ලා එහෙම කරන්න බෑ හරි. බේසික් අර පරණ එක පොඩි දේවල් දැනගන්න ඕනේ. ඒතර k ලියර ගත්තම දැන් මෙහෙමයි දැන් එහෙම නැත්නම් අපිට මෙහෙම ස්ටෙප් එකකට කරන්න පුළුවන්. සමාන එකයි. ඉතින් k එළියට අරන් ඇතුළ අවකලනය කර ඉන්ටිග්‍රේෂන්ස් කරාම මෙහෙම දාන්න පුළුවන් s කියලා එකක් කියලා. බිඳුව දෙක රින. එතන භාගය s එකක් මට ලියවිලා නැහැ. උඩින් ලියලා s. භාගය s එක අවකලනය කරාම s වර්ගය. s වර්ගය වලින් දෙක යනවා. ඔව් ඒ කියන්නේ n අවකලනය කරාම අනුකලනය sorry n + 1 n + 1 තොර යටලක් දෙකක් වෙනවා. හරි සමාන එක. මේකේ ලිමිට් එක දාන්න ඕනේ 2 to 0. එන එක්ස්ට ලිමිට් එක දාන්න ඕනේ. ඒ සමානයි 2 රින 0. භාගය එතන ඉස්සරට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ 4යි. 4 දෙකේ වර්ගය 4 වෙන බිඳුව සමාන නැහැ 1. 2යි k සමානයි. මෙතන 4ට 4 කැපෙන 1යි රින 1යි රින 1 කියම හරියට 2යි. k සමාන 1. k එක ආව නම් ඔයාලට හරි. ඒ ඔය මම k එක කියලා ගන්න පුළුවන් නම් අතන හොඳට තියරිය පාවිච්චි කරලා තියෙනවා. ඒතර මේ ෆන්ක්ෂන් එකේ වක්‍රයේ හැඩය හැසිරෙන්නේ s - half x කියලා. sorry 1 - half x කියලා. ඉතින් වක්‍රය ඕනනම් අපිට මේ ඉන්ටර්නෙට් එකේ ගහුවම එනවා. හරි වක්‍රවල හැඩ බලන්න ඕන නම් එහෙම බලන්න පුළුවන්. හරි YouTube මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. හරි. ඔව් ඒක අපේ ලෙක්චර්ස් එහෙම කරද්දී ඒවා දාලා තමයි පෙන්නන්නේ. ඔයාලට ඔක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක ගහුවම වක්‍රවල හැඩ බලන්න අවසන් බලන්න පුළුවන්. හරි. මෙයා මම අද එකක් ඉගෙන ගත්තා. මේක s වර්ගය y වර්ගය s වර්ගය දාන මෙතන තියෙනවා. y වර්ගයේ ඝනය මේක ඉන්නේ මේක. ඔය වගේ අර මල්ටිප්ලයි කරලා එකක් ඉන්නේ. ඔය වගේ දේවල් තියෙනවා ඉන්ටරෙස්ටිං. හරි ඉස්සරහට ඉගෙන යනකොට හොඳයි. හරි ඒක නිකන් කරේ. ඒතකොට k එක හොයාගන්න පුළුවන් නේ. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. find pr s greater than or equal to 1 කියලා. ඒ කියන්නේ එතන ඒ කියන සයිස් එකේ මේ probability එක අහන්නේ. ඒකට RPR දෙවෙනියට ඉගෙන ගත්ත තියරම් ටික තමයි ගන්න තියෙන්නේ.
පොඩ්ඩක් චුට්ටක් try එකක් දාන්න විනාඩි මම හදලා ඉන්නවා. පාඩම් පොඩි දෙයක් තියෙනවා ඒක හරියට බලවද කල්පනා කරනවා විදිහ තමයි පොඩ්ඩක් බලන්න. හරි ඇති. ඒතකොට මේක අපිට ලියන්න පුළුවන් මෙහෙම. s greater than 1 s greater than or equal to 1 වුණාට ඕක 2 වලින් එහාට යන්නේ නැහැ නේ කොහොමද? ඒතකොට මේක අපිට ලියන්න පුළුවන් අපිට තේරෙනවා විදියට. 2 වලින් එහාට යන්නේ නැහැ. අපිට මේ තියෙන විදිහට ලියන්න පුළුවන්. 2 කියන්නේ. ඒක සමාලකුණ දැම්ම ප්‍රශ්නයක් නැහැ. සමාලකුණ නොදැම්ම ප්‍රශ්නයක් නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ මම තියරි කියනවා. 1 2 කියලා තමයි මෙතනින් එන්නේ. දැන්ට k කියලා දාගන්න. k දින භාගය x. ඕනෙත් නැහනේ. එකම දාන්න. k දැන් අපි වාගත්තනේ නේ කරදරයි නේ. ඊට පස්සේ ඉන්ටිග්‍රේෂන් කරලා ගන්න. ඉන්ටිග්‍රේෂන් කරනකොට මම කරන්නේ නැහැ. 1ට 4 කියලා උත්තරේ එන්නේ අවකාශ. ඉන්ටිග්‍රේෂන් කරන්න කලින්. දැන් 0.2.5 කියලා ලියනවා හොඳයි. මේකත් අවුලක් නැහැ. 0.2.5 කියලා ලියනවා හොඳයි. මේක තමයි ඉන්ටිග්‍රේෂන් කරන්නේ. අර කලින් කරා වගේ කරන්න. ඊට පස්සේ ප්‍රශ්නේ අහලා දෙනවා find PR find PR 1.5 0.5 1.5 0.5 කියලා එහෙම ආදී. හරි ඉතින් ඒකත් 0.5 ඉඳලා 1.5යි මේක අපිට k එකයිනේ ආවේ. එකරින භාගයයි x dx. පුරවන්නේ මේකත් කොටස් දෙකකට අමාරු නම් මේක දෙම කඩලා ඉන්ටිග්‍රේෂන් කරා. 1.5. ඕක මෙහෙම ඉන්ටිග්‍රේෂන් අතන අතේම කරන්න ඕනේ නැහැ ඔක. හරි. ඔතනින් පස්සේ පොඩ්ඩක් අර ටිකක් අර ස්ටෙප්ස් ටික තියෙන්න ඕන. ඒ කියන්නේ මේක ඔයාලා මෙහෙම ටික ඔයාලගේ ඒක කල්පනා කරලා කරන්න. ඒ කියන්නේ මෙහෙම දැන් ඔයාලා මෙතනට s එක දාලා අර ආදේශ කරන ස්ටෙප් ඒ කියන්නේ මේක ඉන්ටිග්‍රේෂන් එක කළා s එක දාලා මෙතනින් මේ ආදේශ කරනවා කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මම නම් මෙහෙම ඔතනටත් ඇවිල්ලා කැලලකින් කරන්න පුළුවන් ඔය උත්තරේ තියෙන ඒවා. ඒවා ඉතින් හැමදේම කියන්න ඕනේ නැහැ. ඉතින් හරි මම කියන හැමදේම කියනවා. කැල්සියම් 5යි ඍණ භාගයයි x වර්ග බෙදීම 2යි. විද්‍යාශන පදයන් ඕක සුළු කරන්න අමාරුනේ ඇත්තටම. ඇත්තටම සුළු කරන්න අමාරුයි. ඒක සුළු කරන්න අමාරු නෙවෙයි අරදින්න පුළුවන් ඇත්තේ සුළු කරද්දි. ඉතින් අපි මේකම මේ කැල් එකේ ගහන්න. හරි කැල් එක ගත්තා. ඉන්ටිග්‍රේෂන් මාර්ක් එක තියෙන දන මතක. හොඳට බලන්න කොහේද? කමෙදි කළු පාටට තියෙන ඇල්ෆා එකට යට තියෙන ඉන්ටිග්‍රේෂන් මාර්ක් එක ගන්න. හරි. ගහලා මෙතනින්ම ගහන්න ඕනේ. යටට 0.5 ගන්න. 0.5යි ලිමිට් එකට ඇති වඩා ගන්න බෑ ඉන්ටිග්‍රේෂන්. ලිමිට් එක තියෙන නිසා 1.5 උඩට දැම්මා. එතට වරහණක් දැම්මා. කරින 1.2යි. එකට දෙකයි ගහලා x එක ගහන්න පුළුවන් alpha එක ගහලා මෙතන x එක ගහන්න පුළුවන්. ඒක බලලා කරන්න. දැන් මම මේ ක්‍රමය කියන්නේ alpha එක ගහලා මෙතන x එක ගහන්න පුළුවන්.
ගාලා සමා ලකුණේ බුවම උත්තරේ එනවා. භාගයේ උත්තර. හරි. උත්තරින් පස්සේ අපිට සුළු කරන්න ඕනේ භාගයේ උත්තරේ. අර ස්ටෙප්ස් ටික ලියලා පෙන්නන්න. ලකුණු හම්බෙන්න පුළුවන්. උත්තරේ භාගය අර මේව ඔක්කොම සුළු කරන්න යන්න ඕනේ නැහැ වර්ධිනවනේ. එහෙමයි මේව කරන්නේ. හරි. ලකුණු තමයි ඕන අර ස්ටෙප් අපි අර නිකන් අපි අතෙන් හැදුවා වගේ පෙන්නනවා. ඒකට ඇත්තටම අපි කැල්ලකින් තමයි හදන්නේ. හරි. අතෙන් හදනවා වගේ පෙන්නනවා. ඇත්තටම කැල්ලකින් තමයි හදන්නේ. ඊට පස්සේ මේක දැන් අලුත් තියරි එකක් එක්ක මේක තමයි ඉගෙන ගන්නෙ. මම මේ කරන කියන තියරි ටික ඉගෙන ගත්තාම ඇති. Find the expected value of x. Find the expected value for x. X TEC. Find the expected value for x. Value of x. Find the expected value of x. Find the expected value of x. Expected value කියලා එක අපි ES කියලා කියන්නේ ඔකට. ඒතර ඔයාලා මේ සමීකරණ මත තියාගත්තා නැතිද? expected value කියලා අහන්නේ ඕක ES එක. හරි. ඒක සමීකරණේ minus infinity මෙතනට x එකක් කියනවා. හරි. මෙතනට x එකක් කියනවා මෙතනට fx එක ඉන්නේ. dx. අර දීලා තියෙන k එක ඉන්නේ හරි. මේ density function එකේ fs එක ඉන්නේ. es සමානයි minus infinity x fx dx කියලා ඉන්නේ. මට ex වර්ගය ඒකත් ඔහොම ඕන වෙයි. අර මේකේ variance එක හොයන්නේ අපිට es වර්ගය කියන එකත් ඕන. ඒක මාළුක දෙයක් නෙමෙයි. මේකෙම මෙතන x කියන එක නම් වර්ග කරලා විචලතාවය ගන්න අපිට ඕන වෙනවා යා. expected value කියලා කියන්නේ ඇත්තටම ඔක mean එක වගේ අදහසක් තමයි තියෙන්නේ. dx ඔය දෙක සමීකරණ දෙක මතක තියාගන්න. variance එක ගන්න මෙයාගත් ඕන වෙනවා. හරි. එතකොට find the expected value of x කියලානේ කියන්නේ. එතකොට ex එතකොට මේක ගන්නට අදාළව දාන ඍණානාන්තය දානාන්තය තිබුණා මේක තිබ්බේ අපිට 0 to 2 දෙන තිබ්බේ. x එක දානවා. අතන මොකද දෙම තිබ්බේ kද ओके करीना भाग्य x वर्ग दो x dx ये ओका ටිකක් අර ඉන්ටිග්‍රේෂන් එක ටිකක් අලිනියට වඩා ටිකක් ලොකුවට එනවා. හැබැයි කරන්න කැල් එකෙන් තමයි ගහන්නේ. එන කැල් එකෙන් දැන් මෙතන x ගානයක් එනවා. s වර්ගයක් එනවා. දාලා දැන් මේකේ ඉන්ටිග්‍රේෂන් පාර්ට් එකක් කොහොම දානවා. 0 to 2 මේක half s කණයට තුන 0 to 2 කියලා ඔහම දාන්න පුළුවන්. දාලා මෙන්න මෙතන මේ තියෙන එක තියෙනවනේ. මේක ගෙලිම කැල් එකේ ගහලා උත්තරේ ගන්න. අරගෙන මේක සුළු කරන්න යන්න ඕනේ නැහැ උත්තරේ දාන්න.
හරි උත්තරේ මම මට ඇවිල්ලා තියෙන්නේ 2.3ට. 2.3. සීන් එක තේරෙනවනේ මේ ඉන්ටිග්‍රේෂන් එක තමයි තියෙන්නේ සමීකරණෙත් මතක තියාගන්න තමයි මේකේ පාඩමේ කරන්න තියෙන සමීකරණ මතක තියාගන්න. තියාගෙන ඉන්ටිග්‍රේෂන් එක දාන්නේ පරණ knowledge හරි. ඊට පස්සේ අපිට සාමාන්‍යයෙන් ඔකකින් අහන්න පුළුවන් find the variance of x. Find the variance V A R I A N C A of x. Find the variance of x. Find the variance of x. तर variance එකේ සමීකරණය කියන්නේ අපි විචලතාවය කියලා ඕක අපි ඕක කලින් ඔය බේසික් ස්ටැටික්ස් වල තිබ්බ සීන් ටිකක් හරි. ඕක දැන් මම මෙතනට ගත්ත ප්‍රශ්නේ අහන්නේ මමනේ. ex දාලා මෙතන සම්පූර්ණ වර්ගය මෙතන මේ es ගේ වර්ගය අතන es සම්පූර්ණ වර්ගය. අතට අර es ආපු එකේ එයාගේ සම්පූර්ණ වර්ගයයි. ඒකට මේක කොහොමත් අපිට expected value එක හොයන්න තමයි අරකට එන්න කියන්නේ. ඒකට ex වර්ගයේ සමීකරණය අරගන්න. ඍණානන්තය ධනානන්තය fx x වර්ගය fx dx. එතකොට මේ මොකද්ද? එතකොට මේක ඍණානන්ත ධනානන්තය වගේ තියෙන්නේ 0 to 2 s වර්ගය. එතකොට මේක k ඍණ භාගය x. ඒකට අපිට එක දාන්න. ඒකට එක දාන්න පුළුවන්. ඉතින් ඕක ස්ටෙප්ස් ටික අපිට ඕන නම් මෙහෙම අරගෙන යන්න පුළුවන්. එතන භාගය s ගණය dx. හරි. මේක 3.3.2 රින්. ඔක කොහොමද දාලා කැලකින් තමයි සුළු කරන්නේ. ඔක කැලකින් ගාලා සුළු කරලා ගන්න උත්තරේ කොහමද අතන මේක මෙතනින්ම ගහනවා කැලකින්. හරි. ගහලා අවසාන උත්තරේ එනවා එකයි. ඒකෙත් එන්නේ 2 බෙදීම 3 තමයි. මේක සුළු කරාම 2 බෙදීම 3 වෙනවා. ඒතර වේරියන්ස් එක ඕක නෙමෙයි. ඒ වේරියන්ස් එකට ඕන ටික ගත්තේ දත්ත ටික. වේරියන්ස් VARX. එතකොට EX වර්ගය කියන එක 2 බෙදීම 3යි. ඍණ ES ක සම්පූර්ණ වර්ගය. ඒක. එතකොට ඒක 2 බෙදීම 3ේ සම්පූර්ණ වර්ගය. මේකේ එතන යට මේ පොදු සාධකේ වැඩි වෙනවනේ වර්ග වෙනවා මේක 2.9 කියලා ඇවිල්ලා තියෙනවා. ඒකත් කැල් එකේ ගහලා ගන්න. 2.9 කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට සාමාන්‍යයෙන් අපිට මෙහෙම අහන්න පුළුවන්. let මේව සුළු කරගන්න ඕනේ ටික කරගන්න පුළුවන්. අපිට මෙහෙම අහන්න පුළුවන් let capital Y 5x වර්ගය ධන 3x ධන 4 find the expected value of y. Find the expected value of y. Find the expected value of y. ඔහොම අහන්න පුළුවන්. ඕම අපි තව පොඩක් බේසික් තියරි ටිකක් දැනගන්න ඕන. expected value එක තියරි ටිකක් දැනගන්න ඕන. ඉගෙන මේ තියරි හරි මේ තියරි. එතකොට ඊත් එක මෙතන s එකනේ තියෙන්නේ. s එක නේ අපි a එක දාන්නේ. ඒ කියන්නේ a කියලා යම්කිසි අගයක් එනවා නම් ඒ expected value එක නම් simple a ම තමයි එන්නේ.
කියන්නේ අපි තුන් e x එනකොට e1 කියලා e1 නම් 1 කියලා තමයි උත්තරේ එන්නේ. හරි. ඒතර අපි මේක එකක්. ඊට පස්සේ අපි හිතමු මේ වගේ ෆන්ක්ෂන් එකක හොයන්න කියලා දැන් මේ දීලා තියෙනවා වගේ එකක්. a ධන bgx chs එහෙම a ධන bgs chs කියලා තියෙනවා නේ අවසාන උත්තරේ. මෙයා ea නේ. ea a ම තමයි. හරි. ඒකේ එතකොට b ඇවිල්ලා එළියට egs කියලා එන්නේ. b ඇවිල්ලා එළියට egs කියලා එන්නේ. මෙතන මේකක් දාන්න පොඩ්ඩක්. ඊට පස්සේ c ඇවිල්ලා එළියට මෙතනට ehs කියලා එන්නේ. ඕක තමයි ඒකේ simplify එක. CEHS කියන්නේ. හරි. ඕක අනුසාරයෙන් අපිට ওই ගාන හොයන්න පුළුවන්. එතකොට මේක expected value of y එකනේ අහන්නේ. expected value for y එක අහන්නේ. එතකොට EY කිව්වම මේ දෙපැත්තටම e තමයි දාන්නේ. හරි. 5යි x වර්ගය 3යි x ධන 4. එතකොට 5යි e දැන් මේකේ තියරම් එකටම කරන්නේ. ඒතර මේක x වර්ගය ex වර්ගය කියලා එන්නේ. ධන උපරිම සාමාන්‍යයෙන් sk වර්ගය තමයි එන්නේ. ධන 3යි 3 එළියට අරගෙන e ගේ x එක එන්නේ. ඊට පස්සේ e4නේ. e4. එතකොට 5යි e ගේ s ගේ වර්ගය කියලා කියන්නේ දැන් අපි මේ හොයාගත්ත එක්කෙනා දෙක බෙදීම 3යි. මෙයා හොයාගත්තම දෙක බෙදීම 3යි කියන්නේ. ex එකත් හොයාගත්තා. es දැන් මේ ගානට අදාළව දෙක බෙදීම 3යි. ඒත් එක ගානම වෙනස් වෙනවා. දෙක බෙදීම 3යි. e ගේ 4 කියන්නේ අපි තියරම දැන් ලිව්වා 4 තමයි එන්නේ. ඒක සුළු කරලා ගන්න උත්තරේ 28 බෙදීම 9. 28 බෙදීම 3ක් කියලා එන්නේ. ඔක කැලේ එකේ ගාලා සුළු කරනවා. සාමාන්‍ය උතරේ අවසාන වශයෙන් මෙහෙම හැන්න පුළුවන්. තව තියෙන අහනේවා තියෙනවා පස්ට පස්සේ තව ටිකක් තියෙන ඊළඟ දවසේ කරමු. let capital Z equal to 4s plus 3. Let capital Z equal to 4x plus c 4x plus 3. Find the value of is 3. Find the value of z. Find the value of z. Let capital Z equal to 4s plus 3. Find the value of z. දැන් උතන මේ කොහොම આવොත් එහෙම උතන වේරියස් එක තමයි අහන්නේ. උතන මේ පොඩ්ඩක් ඉන්නේ එතන විශේෂයෙන් කියනවත් දන්නේ නැහැ. විශේෂයෙන් කියන්නේ නැහැ. උතන අර විශේෂයෙන් කියලා නැත්නම් වේරියස් එක තමයි අහන්නේ. Oh, sorry, මම ඒක ලියලා නැහැ. Find the variance of z කියලා ලියන්න. So, මම අතර ලියලා නැහැ. Find the let z equal to 4 plus 4s plus 3. Find the variance of z. කොහොමද වෙන හොයන්නේ ගන්නෑ.
ඔය සම්පූර්ණ විභාගයට එන්න පුළුවන් කොටසක් හරි. Find the variance of z. ඉතින් ඒකට උදා කරන පොඩි තියරම් ටිකක් තියෙනවා. variance of z හරි. variance of z. ඒතර a කියලා තිබ්බොත් එහෙම අර කලින් එක වගේ a එකක් එන්නේ නැහැ බිඳුව. නියත සංඛ්‍යාවක variance එක 0. හරි. එතකොට b a bx b a bx එක තිබ්බොත් එහෙම මෙයා මෙතන බිඳුවයිනේ. මෙතන එන්නේ b ගේ වර්ගය bx කියලා එන්නේ. b ගේ වර්ගය bx කියලා එන්නේ. b ගේ වර්ගය bx කියලා එන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් various z 4s plus 3 4s plus 3 කියලා කියන්නේ. එතකොට මෙතන මෙයා 3 එකේ ඉන්නේ නැහැ. මෙතන 4 වර්ගය variance x. variance of x එක හොයාගත්ත අපි දෙක බෙදීම නම් ගාන උඩින් අහලා තමයි එතනට එන්නේ. 16යි වැඩි කිරීම දෙක බෙදීම තමයි. කැල් එකේ ගාල් සුළු කරලා බලන්න 32 බෙදීම 9 කියලා. කැල් එකේ ගාල් සුළු කරලා නෙමෙයි. දශම සංඛ්‍යා නෙමෙයි එතන ගත්තේ. බාහිර. ඔය ටික තමයි තියෙන්නේ. පරිම. ඒ කියන්නේ ගොඩක් ප්‍රශ්න ගොඩකට උත්තර තමයි තියෙන්නේ. ඔය ටික ටික හොඳට බලාගන්න. ඔයාලා එක දවස් පරිදි දවස් ටික වැඩිපුර ගෙලෙන්නේ නැති. ඒක අමුත්තක් වගේ උඩු කැලකිල්ලක් වගේ දෙන නැති ගණන් ගන්න එපා. ඔයාලට අලුතෙන්ම මේක කරද්දි ටිකක් අමාරුයි. අපි සෑහෙන මාසිලා තමයි ඔය ටික ටික ඉගෙන ගත්තේ. ඔයාලට එක දවසෙන් මම මේ ඉගෙන ගත්ත ඔක්කොම කෙටි ෂෝට් කරලා ඕන ටික තමයි ගත්තේ. ඔය ටික හොඳට හිමීට බලා ගන්න. හරි? බලාගෙන ඊළඟ දවසේ ඉන්න ක්ලාස් එක. හරි. good night.